අපි අසරණ වෙලා ඉන්නේ අපි මේ සිංහ රාජගම ගම් අතට කොහොම හොදන පාවිලා තියෙන්නේ. තිබ්බසේසත විනාශ වෙලා තියෙන්නේ. කුලී වැඩ කරලා තමයි ජීවත් වෙන්නේ. අපි ජීවිත කාලෙම මේ අවුරුදු ගාණක් හොයාගත්ත සේසත විනාශ වුණා මේ ගම් අතට ඇවිල්ලා. අපිට හිතන්නේ නැති වුණා. සීට රෙදි කැලලක් ගන්න තරම් අපිට බැරි වුණා ගෙවල් වලින්. ඒ හින්දා අපි ඉල්ලා සිටිනා මේ රජයෙන් උදව් කරලා දෙන්න මේ අපි විතරක් නෙමෙයි මේ ගම්මානයම සෑහෙන දෙනෙක් අසරණලා. ගෙවල් ගොඩාක් ප්‍රමාණයක් ඇල්ලලා තියෙන්නේ දැන්. ඒනම ඩබල් ප්ලාන් බලනවා නම් අපි ගෙවල් හදාගන්න තමයි උදව් ඉල්ලන්නේ. අපේ ජීවිත කාලයට අපු ලොකුම ගම් අතුර තමයි මේ. අපි මේ ඉතිස්සර දැකලත් නැහැ. කිසිම දෙයක් බේර ගන්න වෙලාවක් තිබෙන්නේ නැහැ මහත්තයෝ අපිට. ඒ හින්දා අපි මේ ඉල්ලා සිටිනවා මේ රජෙන් හරි කවුරුන් හරි අපේ ගෙවල් දොරවල් හදාගන්න පිරිසරණ. මහත්තයෝ අපි මේ අවුරුදු 38ක් වෙනවා මේ ගමට ඇවිල්ලා. ඉතින් මේ පළවෙනි වතුර මුරේ තාම මේ ආවේ මගේ ජීවිතේටවත් මෙහෙම වතුර මුරයක් ඇවිල්ලා නැහැ. අපි හම්බ කරපුවා ඉතින් මේ අවුරුදු 38ටම ඔක්කොම වතුරේ ගියා ගෙවල් දොරවල් කඩා බිඳා වැටුණා. ඉතින් අපිට ජීවත් වෙන්න දැන් ක්‍රමයක් නැහැ. මගේ මහත්තයාත් නැහැ. මහත්තයා මැරලා දැන් අවුරුදු 10ක් වෙනවා. ඉතින් කොහොම තමයි අපි ජීවත් වෙන්නේ හම්බ කරගත්ත ඔක්කොම ගියා උයාගෙන කන්ට තැනක් නැහැ. රජෙන් දෙන ඔය ආධාරයක් යනන් කනවා මේ දවස්ටි දැන් අදට දවස් 6ක් වෙනවා. ඉස්කෝලේ තමයි අපිට පුළුවන් තරම් උදව් කරන්නට මහත්තයෝ. ඒක තමයි කියන්න තියෙන්නේ මේ ගමට මේ සෙතේ තමයි උනේ. ඉතින් පුළුවන් තරම් අපිට සහයෝගයක් දෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ මහත්තයෝ. ඉන්න තැනක් නෑ රෙදි පිළි ඔක්කොම ගම් වතුරට ගියා. ඉතින් දැන් ඔය ඇවිල්ලා ඔය සුද්ධ කරන පුළුවන් හරියෙන් ඉන්න වා කියලා හැමදාම ඉස්කෝලේ ඉන්න දෙන්නෙත් නෑනේ. ඒ ඉඳලා ඊයේ ආවේ ඉස්කෝලේ ඉඳලා. උයා ගන්නවත් තැනක් නෑ ඔක්කොම ගඩාගෙන ගියා ගම් වතුරට. වහලේ මට්ටම වතුරම ගියා. අපි උදව් කරන්න කියලා තමයි මේ කියන්නේ. මේ ගම් වතුරෙන් වෙච්ච විනාශේ අපි ඕනෑකම සිංහරාජගම අපිට මෙහෙම වතුරක් ඇයි කියලා හිතුවේ නෑ. මේ මහවැලිගඟ පිටාර දාලා දැන් මේ අපිට ඉන්න තැනක්වත් නෑ. කන්න බොන්න වතු ගන්නට නෑ. මේ අපිට කවුරු හරි පුළුවන් නම් උදව් කරන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. ගෙවල් ඔක්කොම කැඩලා මේ වටම ගෙවල් කැඩලා ඔක්කොම මේ වෙලා තියෙන්නේ. පුළුවන් තරම් කවුරු හරි පුළුවන් නම් අපිට උදව් කරන්න අපිට මුට්ටු බඩු මුට්ටු ඔක්කොම ගියා. කිසිම කෙනෙක් තාම උදව්වක් කරේ නැහැ. පුළුවන් විදිහට අපිට උදව් කරන්න කියලා අපි ඉල්ලන්නේ. මේ ගෙවල් හදාගන්න යාලි ගොඩ එන්න අපිට උදව් කරන්න කියලා තමයි අපි කියන්නේ. පුළුවන් තරම් උදව් කරන්න කියලා. අපේ ජීවිත කාලේ තිබ්බ හම්බ කරුව එක විනාඩියක විනාශ වෙලා ගියා. අපිට කිසිම දෙයක් කරගන්නවත් තම වතුර ආවේ. ටික මොනවත් බඩු අයින් කරගන්නවත් බැරුණා. ඔක්කොම උදේ බලනකොට ගිහිල්ලා. දවස් 3කින් තමයි ගෙදරට ආවේ.